ඔන්න පුතේ චොකලට් පුරෝපු රවුන් කේක් එකක් රුපියල් 290ට දෙනවා. ඉතින් මේ කතාව ඇත්තද නැත්තද කියලා බලන්න අපි ගියා කොට්ටාව ස්පන්චි එකට. ගිහිල්ලා බලද්දි කතාව ඇත්ත. ඇත්තටම මේ කේක් එක උනේ රුපියල් 290යි. ඒ වගේම හොඳට චොකලට් දාලා තිබ්බා. හොඳ මොයිස්ට් එක තිබ්බ රස කේක් එකක් මේ. හැබැයි පුතේ මට ගිය ගමන් හිත ගියේ ස්ට්‍රෝබෙරි නට. ඒ ස්ට්‍රෝබෙරි න දාලා තිබ්බ ෆුඩ් ටාර්ට් එකත් මාරම රසට තිබ්බා. ඒ විතරක් නෙමෙයි පුතේ රුපියල් 200 300ට පයිනැපල්, චොකලට්, බ්ලූබෙරි වගේ එක එක જાතියේ කේක් ස්ලයිස් උත් මේගොල්ලෝ ගාව තිබ්බා. ගාන අඩු වුණාට පුතේ මේගොල්ලන්ගේ කෑම නම් මරු. මේ පොඩි ක්‍රන්චි එකක් තිබ්බා චොකලට් දාපු ඒකත් උනේ රුපියල් 100යි. පැණි රහ ඇති වෙලා අපි ගියා පුතේ සැර කෑම ටිකක් කන්න. අපි එකටම පටන් ගත්තේ පුතේ තන්දුරි චිකන් බන් එකෙන්. මේකත් වෙන්නේ රුපියල් 200 ගාණක්. මේකත් ඇත්තටම රහයි හොඳට චිකන් දාලා ක්‍රීමි ගතියට තිබ්බා. ඒ විතරක් නෙමෙයි පුතේ මේ අපි ආසම වුණ එක තමයි රෝස් චිකන් බන් එක. මේකත් හොඳ ක්‍රීමි ගතියට තියෙන රස්ස බන් එකක්. අනිවාර්යෙන් කලබන් රුපියල් 220 කොහෙද වෙන්නේ. තව මේ වගේ චීස් පුරෝපු බේකන් බන් තියෙනවා. ඊට පස්සේ ෆ්‍රයිඩ් චිකන් දාපු මේ වගේ ගික්සි බන් කියලා එකක් තිබ්බා. වෙජිටේරියන් නම් කන්න මෂ්රූම් බනුත් තියෙනවා. ඒ වගේ එකින් මෙකි නොකිය අයිටම් ගොඩාක් තියෙනවා. රුපියල් 1000ක් වගේ අරගෙන ගියොත් බඩ පිරෙන්ට කන්න පුළුවන් මෙතනින්. ඉතින් මගේ පුතාලාත් අඩුවට කන්න ඕන නම් ස්පාන්චි එකට ගිහින් බලන්න. එහෙම නැත්නම් ඉතින් පික්නි එකෙන් උනත් ඕඩර් කරන්න පුළුවන්. හොඳේ?